මේ උඹලා දැක්කද අලුතෙන් ගෙනාපු එයාබස් එක? ඌ අනේ මන් දැක්ක හරි ලස්සනයි. ඒක කතරගම කොළඹ මේ සමරසිංහලගේ අම්මෝ හෝන් ගහගෙන මේ ආසන 63 යන්නවා. ඒමක් හොස් ගාලා. මොකක්ද ආසන 63 කතරගම කොළඹ මොකක්ද මේ කියන්නේ? මොන විකාරයක්ද කියන්නේ? ඇයි වායන කතරගම කොළඹ දුවන සෙමිලස්සරි අශෝක් ලාලන්ඩ එක. මොන මුද්‍රස් බලන් ලාම්පු දාලා හත් තිලව්වද මේ කියන්නේ ගෑණිය? මං කියන්නේ එයාබස් එක ගැන. එයාගේ බස් එක ගැන තමයි මමත් කියන්නේ. මේ සමරසිංහ නුවන්ගේ බස් එකනේ. මොන නුවන්ගේ බස් එකද? එයාගේ බස් එක නෙවෙයි. එයාබස් ගැන කියන්නේ මොනක් මගුලක්ද කියවන්නේ මේ? යකෝ කෑ ගහගන්න යන්න එපා. ඔය ගෑනු මොකක් හරි බිවික්කමක් කියද්දි ඒක ඔව් කියලා පිළිගනින්. එතකොට වැඩේ ඉවරයි එතනින්. අඩියඩි මෙයා නිකන් ගොන් කතා කියනවනේ ඒකයි. මේක නෙවෙයි මම උඹෙන් අහන්නත් හිටියේ මොකද බං ඒකට එයා බස් කියන්නේ මේ මෙයානික බස් එකක් නෙවෙයිනේ බං ඒක. අනිත් එක මොකටද බං එයා කෑල්ලක් දාලා එයා මෙයා ගන්න ඕනේ නෑනේ බං. නෑ ඉතින් නමනේ අර ඒක එදා ඉඳන් කියන නමනේ අනිත් එක එයා කියන්නේ හුළඟ කියන එකනේ. හරි හුළඟෙන් දිව්වට බං ඕක අහසනේ යන්නේ බස් කෑල්ලක් මොකටද බස් එකක් නෙවෙයිනේ බං ප්ලේන් එකක් නේ. එතකොට ඕක වෙන්න ඕනේ ස්කයි ප්ලේන්. කැතයිනේ බං නමක හැටි බලපන්කො. එහෙම දාන්නේ ගොඩේනේ බං එහෙම දැම්මාම. හරි අපි ගොඩේ කියමු කොහෙමද මෙන්න මේකට උත්තරයක් දෙන්න. අච්චර අර හොදගෙන සර්විස් කරගෙන ඔයිල් මාරු කරගෙන ලස්සනට ටොය් වගේ එන ප්ලේන් එක බිම ලෑන්ඩ් කරපු ගමන් කවුද මන්ද දෙන්නේ? දෙපැත්තෙන් හෝස් බැට දෙකක් තියන් වතුර අල්ලනවා ප්ලේන් එකට. ඒව හොඳයි ඔයලාට නේ. නෑ ඒ ස්ටෑන්ඩඩ් එකනේ කෙලින්ම අලුතෙන් ප්ලේන් එකක් ගත්තාම ඒක චාරිත්‍රයක්. මොකද්ද බං චාරිත්‍ර කෙලින්ම නිකන් අවුරුදු උත්සවයක මැරතන් එකේ කොල්ලන්ට වතුර ගහනවා වගේ නේ. කැතයිනේ බං ඒක. හරි ඔය මොකද්ද කරන්න කියන්නේ කියනකො. ලස්සනට ගෑන් ළමයි 4 දෙනෙක් ගෙනාව ළමා සාරිය ඇඳලා ටබ්ලා වයසේ පිනාවයි තියලා ලස්සනට පිළිගැනීමේ ගීතයක් කිව්වනම් හරි. මොන කජුනාඹරට රාතල් හුන්නස් කිරියක් දැක්කොත් ඔය කියන්නේ බැඳපු කපල් එකක් මේ දොරකොඩ ගාවට ඇවිල්ලා අම්මගෙන් මල් දාපු වතුරක බොන්න නෙවෙයි යකෝ එන්නේ අලුතෙන් ගත්ත ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න හදන්නේ. හරි ඒව අමතක කරපන් තව කෑල්ලක් අඩු වෙන්නේ ඕකේ. මොකක්ද අඩු තව? ඕක කියපන් වාහනේට ඇස් වහලා දෙනකොට ඉස්සරහින් එලන්නේ දෙයකට දෙකයි මිරිස් කරලා 4යි. අනේ මේ